මෙන්න මෙහෙම කරොත් ඔයා මොන බිස්නස් එක කරා සාර්ථක වෙන එක නවත්තන්න සක්කරයටවත් බෑ. ඉතින් ඔයාලා දැනගන්න ආසයිද නේද කොහොමද එහෙම කාටවත් අසාර්ථක කරන්න බැරි අනිවාර්යෙන් සාර්ථක වෙන බිස්නස් එකක් කරන්න කියලා. පළවෙනිම දේ තමයි අවංක වෙන්න. තමන් කරන ව්‍යාපාරයට අවංක වෙන්න. දෙක අඩු ලාභ වැඩි වෙළඳාම කියන ප්‍රතිපත්තිය හැමතිස්සෙම ඔළුවේ තියාගෙන ඒ වගේම ඔයා ළඟට එන කිසිම කස්ටමර් කෙනෙක් ඔයා නැති කරගන්න එපා. මොකද ඔයාගේ බිස්නස් එක කියන්නේ ඔයාට තියෙන බඩු භාණ්ඩ නෙවෙයි, ඔයාට තියෙන කොහොමද කියන්නේ අනිකුත් හැමදේම නෙවෙයි. ඔයාගේ බිස්නස් එක තමයි ඔයාගේ භාණ්ඩ මිලදී ගන්න ඉන්න ඔයාගේ පාරිභෝගිකයෝ. ඉතින් ඒ කට්ටිය පුළුවන් තරම් ඔයා රැක ගන්න ඕනේ. කවදාවත් යාළුවෝ නැති කරගන්න එපා. මම එහෙම කියන්නේ ඇයි දන්නවද? මම ඇත්තටම අර කවුරුත් කියනවා ඉතින් මම බින්දුවෙන් පටන් ගත්ත එහෙම කියලා. ඉතින් ඒ හින්දා කියනවනේ ඇත්තටම බින්දුවෙන් පටන් ගත්ත මිනිහෙක්. මම වාහන සේල් එක පටන් ගනිද්දි ඇත්තටම මට වාහන තිබ්බේ නෑ. මගේ ළඟ සල්ලි නැතුව මම ගෙදර 9 ශ්‍රී බයික් එකක් තිබුණා. ඒ බයික් එක මගේ පේජ් එකේ දාලා විකුණන්න දැම්මා. පේජ් එකේ නෙවෙයි ඇත්තටම මගේ ප්‍රොෆයිල් එකේ දාලා විකුණන්න දැම්මා. ඊට පස්සේ මම ඒක විකුණලා තව එක බයික් එකක් ගෙනාවා. ඒක විකුණලා තව එක බයික් එකක් ගෙනාවා. ඒක විකුණලා තව එක බයික් එකක් ගෙනාවා. ඕක තමයි මගේ බිස්නස් එක. ප්‍රාග්ධනයේ ඇත්තටම කිව්වොත් මං හිතන්නේ මං මේ බයික් එක විකුණුනේ බොහොම පොඩි ගාන රුපියල් 40000 ගානට. ඔන්න ඔයගේ ගානකින් තමයි මම බිස්නස් එක පටන් ගත්තේ. ඉතින් අද වෙද්දි ෆලෝවර්ස් ලක්ෂයක් ඉන්නවා. අනේ තැන්ක් යූ. ඔයාලා හැමෝම මට උදව් කරා. මම දැකපු බිස්නස් වලින් එක බිස්නස් වල හැමෝම කියන දෙයක් තමයි මොන ෆීල්ඩ් එකේ වුණත් ඔයාලට කකුලෙන් අදින පිරිසක් ඉන්නවා. එහෙම ඉන්නවා. ඒක හරි. නමුත් හැම දෙයකම හොඳ පැත්ත දකින්න ඇත්තටම මට සෑහෙන්න පිරිසක් උදව් කරා. ඉතින් මේ එහෙම උදව්වෙන් තමයි මම ආවේ. ඔය වාහන බිස්නස් කරන ගොඩක් කට්ටිය මට කතා කරලා කියනවා ඈත පැති වලින් නම් මචං උඹලයි පැත්තේ බයික් එකක් තියෙනවා මෙන්න අඩුයි මේක ගනින් මේක ගනින්. මාර හෙල්ප් එකක් දුන්නේ. මට කිසිම තැනක කවුරුත් කිසිම හානියක් කරේ නැහැ. ඉතින් ඇත්තටම මට ඒක සතුටුයි. ඒ වගේම මේ හරි හොඳයි මම වාහන බිස්නස් කරනවා. ඇත්තටම ඔය මේ මම වාහන බිස්නස් කරනවා අරකයි මේකයි කියලා ඉන්න පට්ට හොරු නෙවෙයි. අවංකව මේ බිස්නස් එක කරනවා මාර හොඳයි මචං. මාර හොඳයි. ඒ කියන්නේ උඹ ඔක්කොම උදව් කරනවා අනිත් එකාට. මම දැකපු ලස්සනම ෆීල්ඩ් එකක් වාහන බිස්නස් එකේ. ඉතින් thank you. ඇත්තටම thank you. ආපහු කියනවා. මම හිතුවේ නෑ ඇත්තටම මේ ෆලෝවර්ස් ලක්ෂයක් එයි මගේ බිස්නස් එක මාර විදිහට නැගලෙයි කියලා මංවත් හිතුවේ නෑ. හැබැයි මට හැමතිස්සෙම ඕන හොඳම දෙයක් අඩුම මිලට දෙන්න. ඉතින් ඔයාලත් බිස්නස් එකක් කරනවා නම් හොඳම දේ අඩුම මිලට දෙන්න. ඔයා කරන මොන බිස්නස් එක වුණත් ඔයාගේ සාර්ථකත්වය නැති ගන්න කාටවත් බෑ. ඉතින් තව කෙනෙක් කියයි මට බිස්නස් කරන්න මේව නෑ අරව නෑ. ඉතින් බිල්ඩින් නෑ. ඉතින් මට බිල්ඩින් තිබ්බේ නෑ මචං. මේ මගේ ගෙදර මේ මිදුල මේ මගේ ෆෝන් එක මේකෙන් මෙහෙම ඉස්සරහට අරගෙන සෙල්ෆි වීඩියෝක් දාලා තමයි හැම වීඩියෝ එකම මගේ ගහලා තියෙන්නේ. උනන්දුව තියෙයි නම් උත්සාහය තියෙයි නම් කැපවීම තියෙයි නම් ඔයාගේ ගමන නවත්තන්න කාටවත් බෑ. මචං ඔබ වැටිලා තියෙනවා නම් ඒක තමයි මචං මේ ඔබ ජීවිතේ නැගිටිනවා කියන එකට උඹට තියෙන එකම සාධකය. ඒ කියන්නේ අර කියන්නේ මචං හැදෙන ගහ දෙපැත්තෙන් දනී කියලා. ඒ වගේ මචං උඹට තේරෙන උඹ වැටෙනවා කියන්නේම උඹ නැගිටිනවා කියන එක මේ නැගිටින්න වැටෙන්න ඕනේ මචං. වැටිච්ච මිනිහෙක් තමයි හැමදාම ජීවිතේ ජයගත්තේ. ඔයාලටත් පුළුවන් ඕනම බිස්නස් එකක් කළා ඕනම දෙයක් කළා ගොඩ එන්න. උනන්දුව උත්සාහය කැපවීම විතරයි ඕනේ. ඉතින් thank you. ඇත්තටම thank you. අපි ඉස්සරහට අනිවාර්යයෙන්ම ඔයාලට තවත් හොඳම දේවල් දෙනවා. ඉතින් මම කැමතියි මේ බිස්නස් එකට මාත් එක්ක ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා මාත් එකතු වෙන්න වාහන ගේන්න. එහෙම නැත්නම් පිටරටින් ගෙන්නන්න. එහෙම නැත්නම් මේ ලංකාවේ තියෙන වාහන හරි කමක් නැහැ. එකතු වෙලා ගේමක් ගහන්න කැමති පිරිසක් ඉන්නවා නම් මේ බිස්නස් එකට ජොයින් වෙන්න. මේ අපි මේ ලංකාව වෙනස් කරමු මචං. මේ ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම වටින වාහනයක් ගන්න පුළුවන් තැනක් කරමු. මේ අනේ thank you මචං. ඇත්තටම සතුටුයි. ඉතින් මේ මම හිතුවෙත් නෑ මචං. ඇත්තටම මම හිතුවෙත් නෑ මචං මේ මාස 3ක් යද්දි මෙහෙම බිස්නස් එකක් මට එයි කියලා. ඇත්තටම හිතුවේ නෑ. ඉතින් ඔයාලත් මොන හරි බිස්නස් එකක් කරනවා නම් පොඩියට පටන් ගන්න, ලොකුවට පටන් ගන්න ඕනේ නෑ. මොකද මේ අපිට ඒක ගැන ඉගෙන ගන්න පුළුවන්. ස්ටෙප් බයි ස්ටෙප් යද්දි ආව සාර්ථකත්වයේ වටන්න බෑ කාටවත්. ඔයා උඩින් පටන් ගත්තොත් ඔයා යටට එනවා. ඔයා යටින් පටන් ගත්තොත් ඔයා උඩට යනවා. ඒක තමයි බිස්නස් වල තියෙන රහස. එහෙනම් හදවතින් ආදරේ, හදවතින් ස්තුතියි. thank you very much ඔයාලා හැමෝටම. හදවතින් ස්තුතියි.